ඊළඟ මාතෘකාව පසු අස්වනු හානි. පසු අස්වනු හානි. නිර්වචනය තියෙනවා මේක මතක තියාගන්න ඕන. භෝගයක අස්වැන්න නෙළූ අවස්ථාවේ සිට ඒ පරිභෝජනයට ගන්නා තුරු ආහාර සැපයීම් ක්‍රියාදාමයේදී ආහාර හානි වීම පසු අස්වනු හානිය ලෙස අර්ථ දැක්වේ. භෝගයක අස්වැන්න නෙළූ අවස්ථාවේ ඉඳන් අස්වැන්න නෙළූ අවස්ථාවේ සිට එය පරිභෝජනයට ගන්නා තුරු අපි පරිභෝජනයට ගන්නා තුරු ආහාර සැපයීම් ක්‍රියාදාමයේදී ආහාර හානි වීම පසු අස්වනු හානිය ලෙස හැඳින්වේ. ඊට පස්සේ අස්වැන්න නෙළූ කාලය, අස්වැන්න නෙළවූ ආකාරය, අස්වැන්න නෙළන අවස්ථාවේ නිෂ්පාදිතයෙහි පවතින ගුණාත්මක භාවය කෙරෙහි බලපෑම් ඇති කරනවා. නෙළන අවස්ථාවේ නිෂ්පාදනයේ පවතින ගුණාත්මක භාවය කෙරෙහි බලපෑම් ඇති කරනවා අස්වැන්න නෙළන කාලය, අස්වැන්න නෙළන විදිය, ඒ කියන්නේ අස්වැන්න නෙළන ආකාරය. ඊට පස්සේ බීජවල ප්‍රභවය හා වර්ධනය සිදුවන අතරතුරදී මෙන්න මේ බීජ වර්ධනය සිදුවෙන අතරතුරදී තීරණය වන ගුණාත්මක භාවය. වර්ධනය සිදුවන අතරතුරදී තීරණය වන ගුණාත්මක භාවය ආදී පෙර අස්වනු සාධකද අස්වැන්න නෙළන අවස්ථාවේ නිෂ්පාදනයෙහි පවතින ගුණාත්මක භාවයට දායකත්වය සපයයි. ඒ කියන්නේ අස්වැන්න නෙළන අවස්ථාවේ ගුණාත්මක භාවයට බලපාන කරුණු හතරක් තියෙනවා. අස්වැන්න නෙළන අවස්ථාවේ ගුණාත්මක භාවයට බලපාන කරුණු හතරයි අස්වැන්න නෙළූ කාලය, අස්වැන්න නෙළපු ආකාරය, බීජවල ප්‍රභවය, වර්ධනය සිදුවන අතරතුරදී තීරණය වන ගුණාත්මක භාවය. අස්වැන්න නෙළූ කාලය, අස්වැන්න නෙළපු ආකාරය, බීජවල ප්‍රභවය, වර්ධනය සිදුවන අතරතුරදී තීරණය වන ගුණාත්මක භාවය කියන මෙන්න මේ පෙර අස්වනු සාධක තමයි අස්වැන්න නෙළන අවස්ථාවේ ගුණාත්මක භාවයට බලපාන කරුණු හතර වෙන්නේ. අස්වැන්න නෙළීමේදී, අස්වැන්න නෙළද්දී, අස්වැන්න පරිහරණයේදී, අස්වැන්න නෙළීමේදී, පරිහරණයේදී, ප්‍රවාහනයේදී, ගබඩා කිරීමේදී, ගෘහස්ත සැකසුම් ක්‍රියාවලියේදී සහ බෙදා හැරීමේදී තමයි මෙන්න මේ පසු අස්වනු හානිය සිද්ධ වෙන්නේ. අස්වැන්න නෙළද්දී, ඒක අපි පරිහරණය කරද්දී, ඊට පස්සේ ඒක ප්‍රවාහනය කරද්දී, ඒක ගබඩා කරද්දී, ඊළඟට ගෘහස්ත සැකසුම් ක්‍රියාවලියේදී, ඊළඟට බෙදා හැරීමේදී තමයි මෙන්න මේ පසු අස්වනු හානිය සිද්ධ වෙන්නේ. පසු අස්වනු හානිය පහත දැක්වෙන අයුරින් පුළුල් වශයෙන් වර්ග කළ හැකිය. ඒ කියන්නේ පසු අස්වනු හානි වර්ග කළ හැකි ක්‍රම ටික තමයි මෙතන දීලා තියෙන්නේ. නරක් වීම නිසා සිදුවන ස්කන්ධ හානිය. නරක් වීම නිසා සිදුවන ස්කන්ධ හානිය. ගුණාත්මක භාවය අඩුවීම, පෝෂණීය භාවය අඩුවීම, බීජ ජීව්‍යතාව අඩුවීම, වාණිජමය හානිය. ඒ කියන්නේ පසු අස්වනු හානිය වර්ග කරන්න පුළුවන් ක්‍රම තමයි අපිට නරක් වීම නිසා සිද්ධ වෙන ස්කන්ධ හානිය විදියට ගන්න පුළුවන්, ගුණාත්මක භාවය අඩුවීම විදියට ගන්න පුළුවන්, පෝෂණීය භාවය අඩුවීම විදියට ගන්න පුළුවන්, බීජ ජීව්‍යතාව අඩුවීම විදියට ගන්න පුළුවන්, වාණිජමය හානිය විදියට ගන්න පුළුවන්. ධාන්‍ය, ඒ කියන්නේ උදාහරණයක් මෙතනදී තියෙන වී පළතුරු සහ එළවලු නිෂ්පාදනයේදී සිදුවන පසු අස්වනු හානිය තමයි ඊළඟ මාතෘකාවෙන් කතා කරන්නේ. ඒ යටතේ තියෙන පළවෙනි අනුමාතෘකාව තමයි නුසුදුසු කාලයේ අස්වැන්න නෙළීම. වී අස්වනු නෙළීම වඩාත් සුදුසු කාලයේදී කළ යුතුය. වී ප්‍රභේදය සලකා බලමින්. ඒ කියන්නේ සමහර වී ප්‍රභේද මාස 3යි, සමහර වී ප්‍රභේද මාස 4යි වගේ එක එක වී ප්‍රභේදයට එක එක කාලයක් තියෙනවා නෙලන්න ඕන. වී අස්වනු නෙළීම වඩාත් සුදුසු කාලයේදී කළ යුතුය. පමා වී අස්වනු නෙළීමේ ප්‍රතිඵල ලෙස වීවල ගුණාත්මක භාවය හානිවීම, පෝෂණීය භාවය හානිවීම, බීජ ජීව්‍යතාව හානිවීම, ස්කන්ධ හානිය සහ වාණිජමය හානිය සිදුවිය හැක. ඒ කියන්නේ අස්වැන්න පමා වෙලා නෙළුවොත්, අස්වැන්න නෙළන එක පරක් වුණොත් ඒවයි ප්‍රතිඵල 5ක් දීලා තියෙනවා. අස්වැන්න නෙළන එක පරක්කු වෙච්ච නිසා ඇතිවන ප්‍රතිඵල 5ක් තියෙනවා. ඒ ප්‍රතිඵල 5 තමයි ගුණාත්මක භාවය හානි වෙනවා. මේ වී ගැන කතා කරන්නේ. ගුණාත්මක භාවය හානි වෙනවා, පෝෂණීය භාවය හානි වෙනවා, බීජවල ජීව්‍යතාවට හානි වෙනවා, ස්කන්ධ හානියක් සිද්ධ වෙනවා කියන බර අඩු වෙනවා, ස්කන්ධ හානිය සහ වාණිජමය හානිය සිද්ධ වෙනවා. අස්වැන්න නෙළීමට ඉතා ආසන්න කාලයේදී අධික වර්ෂාව ඇති වී කුඹුරු ගම් වතුරට යටවීම සිදු වුවහොත් මේ හානිය තව දුරටත් වැඩි විය හැකියි. අධික වර්ෂාව නිසා කුඹුරු ගම් වතුරට අහු වුණොත් මෙන්න මේ කියන හානි ටික තව දුරටත් වැඩි වෙන්න පුළුවන්.
වී අස්වැන්න කලින් නෙලීම. ඒ කියන්නේ નિયમિત කාලෙට කලින් වී අස්වැන්න නෙළුවොත් ඒක ගොඩක් වැඩිපුර වියලීම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මේ තෙතමනේ අයින් කරන්න එපා. වී වල හරියට වතුර ගතිය වේලිලා නැහැ. ඒ කියන්නේ කලින් වී අස්වැන්න නෙලාගත්ත හින්දා. එතකොට මෙන්න මේ වැඩිපුර තියෙන වතුර ගතිය අයින් කරන්න මේ වැඩිපුර වියලීම අවශ්‍ය වෙනවා. එතකොට මේ වියලීමට යන වියදමත් වැඩි. වියලීමේ පිරිවැය වැඩි වේ. ඒ වගේම මෙන්න මේ අධික තෙතමනය තියෙන ධාන්‍ය. අධික තෙතමනය තියෙන ධාන්‍ය මත පහසුවෙන් පුස් වර්ධනය වීම සහ කෘමීන් ආසාදනය වීම නිසා කැඩුණු ධාන්‍ය බීජවලින් අඩු ඇඹරුම් පළදාවක් ලැබීම නිසා සැලකිය යුතු වාණිජමය හානියක් සිදුවේ. ඒ කියන්නේ දැන් මෙන්න මේ වී වර්ගවල තෙත තිබ්බොත් මේ වී ಜಾති වල ඊටාම පහසුවෙන් පුස් වර්ධනය වෙන්න පුළුවන්. එතකොට කෘමීන්ගෙන් සිද්ධ වෙන හානි වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ ධාන්‍ය අපි අඹරද්දි ඒ කියන්නේ මේවා පොතු අයින් කරද්දි මේ ධාන්‍ය වල බීජ කැඩෙන්න බලනවා. එතකොට මේකේ ඇඹරුම් පළදාව අඩුයි. ඒ කියන්නේ ළමයාට සමහර වී මෝලවල වල අපි දන්න ඕනේ දැන් මේ වගේ කැඩුණු ධාන්‍ය බීජ ඒ මැෂින් එකෙන් අයින් කරනවා මේ වී පොතුත් එක්ක ඉවත් කරන පැත්තට. එතකොට ඒක නිසා ඇඹරුම් පළදාව ගොඩක් අඩුයි. ඒ කියන්නේ අපිට ලැබෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒක නිසා අපිට වාණිජමය හානියක් සිද්ධ වෙන්න පුළුවන්. මීට අමතරව අස්වනු නෙලීමේ ක්‍රමය මත ගොයම් වගාවෙන් කොටසක් ඉතිරි වී පසට යට වී යාම නිසා වාණිජමය හානියක් සිදුවේ. කියන්නේ අපි සමහර වෙලාවට ලොකු මැෂින් දාලා මේ ගොයම් කපද්දී මේ ගොයම් සමහර ගොඩක් වෙලාවට මේ ගොයම් එක මේ කපාගෙන යද්දී ඒව යට වෙනවා. එතකොට මේ යට වෙනකොට මේ ඒ කියන්නේ අපි වගා කරපු දේවල්නේ. මේ වගා කරපු ඒ ධාන්‍ය වලින් කොටසක් පසට යට වෙලා යනවා. එතකොට ඒකෙනොත් වාණිජමය හානියක් සිද්ධ වෙන්න පුළුවන්. වැඩිම ගුණාත්මක භාවයක් සහ උපරිම ප්‍රමාණයක් ලබා ගැනීමට පළතුරු හා එළවලුද අස්වැන්නද නෙලීමට හොඳම කාලයේදී. ඒ කියන්නේ පළතුරු එළවලුවටත් අස්වැන්න නෙලන කාලය ප්‍රභේදය අනුව වෙනස් වෙනවා. අස්වැන්න නෙලීමට හොඳම කාලයේදී ලබා ගත යුතුය. නිසි කලට පෙර අස්වැන්නු නෙලීමෙන් භෝගය ඉදීම පරිණතිය සිදු නොවන අතර නිසි කල පසු වී අස්වැන්න නෙලීමෙන් ඒවා ඉක්මනින් නරක් වීම නිසා ගුණාත්මක භාවය සහ පෝෂණීය ගුණය අඩු වී අවසාන ප්‍රතිඵල ලෙස වාණිජමය හානිය අත්විඳීමට සිදුවේ. පළතුරු සහ එළවලු අස්වැන්න නෙලීම ඒවාට භෞතික යාන්ත්‍රික හානි සිදු නොවන පරිදි කළ යුතුය. එසේ හානි වුවහොත් ගුණාත්මක භාවය සහ ගබඩා කර තබාගත හැකි කාලය අඩුවේ. ගුණාත්මක භාවය සහ ගබඩා කර තබාගත හැකි කාලය අඩුවේ. කුණු වීම සිදු කරන ශුද්ධජීවීන් ඊතා ඉක්මනින්ම හානි වූ ස්ථාන හරහා පළතුරු එළවලු තුලට ඇතුළු වීම මීට හේතු වේ. ගුණාත්මක භාවය හා ගබඩා කරන කාලය අඩු වෙනවා. මොකද මේවට ශුද්ධජීවීන් ඊටාම ඉක්මනින් මේ හානි වෙච්ච ස්ථාන හරහා පළතුරු එළවලු තුලට ඇතුල් වෙන්න පුළුවන් නිසා. ඊට පස්සේ පරිහරණය අතරතුරේදී කියලා මාතෘකාව දීලා තියෙනවා. පරිහරණය අතරතුරේදී වී බීජ අධික ලෙස විනාශ වී යෑම නිසා වාණිජමය පාඩු සිදුවිය හැකිය. වී අස්වැන්න නෙලාගත් පසු එය වියලා මළුවලට දමා තෙතමනය උරා ගැනීම සිදු නොවන පරිදි සහ කෘමීන් හා කෘන්තකයන්ගෙන් විශාල හානි සිදු නොවනසේ తాවකාලිකව ගබඩා කරන්න ඕන. తాවකාලිකව ගබඩා කළ යුතුය. ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීම සඳහා නෙලාගත් පළතුරු හා එළවලු සෞඛ්‍යාරක්ෂිතව පරිහරණය කරමින් විශාල ප්ලාස්ටික් පෙට්ටිවල අසුරා සෙවණැති ස්ථානයක తాවකාලික තැබිය හැකිය. කියන්නේ පළතුරු එළවලු ගොඩවල් විදියට ගහන්න නැතුව පිරිසිදුව පිළිවෙලට විශාල ප්ලාස්ටික් පෙට්ටිවල අසුරලා. ඒ කියන්නේ එතකොට මේවා තැලෙන්නේ නැහැනේ පෙට්ටි. අර එක ටිකක් ලස්සනට ෆිට වෙලා තියෙනවනේ. එතකොට මේ පළතුරු එළවලුට හානි වෙන්නේ විශාල ප්ලාස්ටික් පෙට්ටිවල අසුරා සෙවණ ඇති ස්ථානයක తాවකාලිකව තැබිය හැකියි. අනතුරුව එම එළවලු හා පළතුරු අස්වනු තෝරා paludu හානිකර සතුන් ආසාදනය වී ඇති පුස් වැවි ඇති සහ පමණට වඩා ඉදුණු පළතුරු පමණට වඩා මේරු එළවලු ඉවත් කළ යුතුය. මෙසේ තෝරා වෙන්කර ගැනීමෙන් ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේදී සිදුවන නරක් වීම අවම කර ගත හැකිය.
ඒ කියන්නේ මේ වගේ එළවලු පරතුරු තෝරලා ඉවත් කරගත්තාම අපි ඉවත් කරලා ඒ ටික වෙන් කරලා ප්‍රවාහනය කරද්දී ඒ කියන්නේ හොඳ ටික ප්‍රවාහනය කරද්දී ඒවා ගබඩා කරද්දී සිද්ධ වෙන ආහාර නරක් වීම අවම කරගන්න පුළුවන්. ප්‍රවාහනයේදී යෝග්‍ය නොවූ සහ දුර්වල නඩත්තු කරන ප්‍රවාහන විධි සමග දුර්වල මාර්ග යටිතල පහසුකම් නිසා වී බීජ අධික ලෙස නරක් වීම සහ අධික ලෙස අපවිත්‍ර වීම සිදුවේ. ප්‍රවාහනයේදී සිදුවන හානිවලට තවත් ප්‍රධාන හේතුවක් නම් වාර කිහිපයක් තැනින් තැනට ගෙන යාමයි. එනම් ඇඹරීමට පෙර ඇතැම් විට වීමලු කිහිපවරක් වාහනවලට පැටවීම සහ බෑම සිදු කරයි. මේ සෑම අවස්ථාවකදීම ධාන්‍ය කොටසක් හැලී ගොස් අපතේ යෑම සිදුවේ. දකුණු ආසියාවේ පරිහරණයේදී හා ප්‍රවාහනයේදී 2%ත් 10%ත් අතර ප්‍රමාණයක් සහල් වී ඒ වගේ ප්‍රමාණයක් අපතේ යෑම සිද්ධ වෙනවා. හොඳින් සැලසුම් කරන ලද වඩා හොඳ ප්‍රවාහන ක්‍රම භාවිතයෙන් සහ කාර්යක්ෂම තොග පරිහරණ ක්‍රමවේද මගින් මෙම හානිය අවම කරගන්න පුළුවන්. මේ හානිය අවම කරගන්න පුළුවන් හොඳින් සැලසුම් කරන ලද වඩා හොඳ ප්‍රවාහන ක්‍රම භාවිතයෙන් සහ කාර්යක්ෂම තොග පරිහරණ ක්‍රමවේද මගින්. මේවට ලංකාවේ නම් වැඩියත්ම දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. නීතිය ක්‍රියාත්මක වෙනවනම් මේ වගේ දේවල් ගොඩාක් අඩු කරගන්න පුළුවන්. මොකද දකුණු ආසියාවේ 2%ත් 10%ත් අතර සහල් වී ප්‍රමාණයක් අපත යන්නේ මෙන්න මේ ප්‍රවාහනයේදී කියන එකේදී. ලංකාව ඒවයි ඉහළින්ම ඉන්නවා. එළවලු පරතුරු ඒ වගේම වී වර්ග ගොඩාක්ම අපතේ යනවා මේ ප්‍රවාහනයේදී ලංකාවේ. එතකොට ඊළඟ ඡේදය පළතුරු එළවලු ඇසුරුම් පෙට්ටිවල බහා ඒවා එක මත එක තබා ප්‍රවාහනයේදී ඉහළින් ඇති පෙට්ටිවල බර නිසා පහළ පෙට්ටිවල ඇති ඵලදාව පළුදු වේ. ඇසුරුම් පෙට්ටි එක මත එකක් තැබීමේදී ඉහළ පෙට්ටිවල බර පහළ පෙට්ටිවලටද වල ඵලදාව මත නොරැදෙනසේ ඇසිරිය හැකි පෙට්ටි. ඒ කියන්නේ අර හොඳට ෆිට වෙන පෙට්ටි තියෙනවා එකක් මත එකක් බර වැටෙන්නේ නැති. නොරදෙනසේ ඇසිරිය හැකි පෙට්ටි භාවිතයෙන් මේ ගැටලුව පහසුවෙන් විසඳිය හැකිය. ඇසුරුම් පෙට්ටිවල ඇති ඵලදාවේ ස්තර අතර පිදුරු හෝ මෘදු යම් දෙයක් භාවිත කිරීමෙන් එකිනෙක පිරිමැදීම නැතිවන හානිය අඩු කරගත හැකිය. ලංකාවෙත් මේකට කාලයක් නීතියක් ගෙනාවා. නීතියක් ගෙනල්ලා මේක කරන්න හැදුවා. බොවීන් ගොඩක් උද්ඝෝෂණය කරා. ඒකින්ද මේක අර කරන්න පටන් ගත්ත තැනම මේක නැවතුණා. මේ වගේ ක්‍රමයක් මේ පිටරටවල වගේ පාවිච්චි කරනවා නම් ලංකාවේ ගොඩාක්ම මේ පළතුරු එළවලු වල හානිය අඩු කරගන්න පුළුවන් අපිට. ඵලදාව සහිත ඇසුරුම් පෙට්ටි රළු ලෙස හැසිරවීම වළක්වා ගැනීමෙන් ඵලදාවට සිදුවිය හැකි හානි වළක්වා ගත හැකිය. පරිවහනයේදී කියන්නේ ප්‍රවාහනයේදී විය හැකි පාලනය කළ නොහැකි උෂ්ණත්ව වෙනස් වීම සහ පමණට වඩා සිදුවන ගැස්සීම් ඵලදාවට විශාල හානි සිදු කරයි. පාලනය කර නොහැකි උෂ්ණත්ව වෙනස් වීම සහ පමණට වඩා සිදුවන ගැස්සීම් ඵලදාවට විශාල හානි සිදු කරයි. අපේ රටවල් වල අපි දැකලා තියෙන සමහර වෙලාවට ලෝරි වල එළවලු පටවල ඒ වයි උඩ මිනිස්සුත් නැගලා යනවා. එතකොට හිතන්න මේ කොච්චර ආහාරවල හානියක් සිද්ධ වෙනවද කියලා. පාලනය කර නොහැකි උෂ්ණත්ව වෙනස් වීම සහ පමණට වඩා සිදුවන ගැස්සීම් ඵලදාවට විශාල හානි සිදු කරයි. ඝර්ම කලාපීය රටවල නිෂ්පාදන ප්‍රවාහනය කිරීමට රාත්‍රී කාලය යොදා ගැනීම. ඒ කියන්නේ ඝර්ම කලාපීය රටවල උෂ්ණත්වය වැඩිනේ දිවා කාලයේදී. එතකොට මේ උෂ්ණත්වය වැඩි වීම හින්දා මේ එළවලු වල ගුණාත්මක භාවය ගොඩක් වෙලාවට හානි වෙනවා. ඒකින්ද මේ එළවලු ප්‍රවාහනයට එළවලු පළතුරු ප්‍රවාහනයට යොදා ගන්න ඕනේ රාත්‍රී කාලය. රාත්‍රී කාලය යොදා ගැනීමෙන් දිවා කාලයේදී පවතින අධික උෂ්ණත්වයෙන් ඵලදාව ආරක්ෂා කරගත හැකිය. ඊළඟ මාතෘකාව ගබඩා කිරීමේදී ආහාර සැපයීම් දාමේ වැදගත් කාර්යභාරයක් ගබඩා කිරීමේදී සිදුවේ. නිෂ්පාදන මට්ටමේ සිට පාරිභෝගික මට්ටම දක්වා ඇති ආහාර සැපයීම් දාමේ සෑම පියවරකදීම හානි සිදුවද සංවර්ධනය වෙමින් පවතින රටවල ගබඩා කිරීමේදී සිදුවන පාඩු ඉතා උග්‍ර ලෙස සලකනු ලබයි. ඒ කියන්නේ අපේ වගේ රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල ගබඩා කිරීමේදී සිදුවන පාඩු ඉතා උග්‍ර ලෙස සලකනු ලබයි. එහිදී උපරිම හානියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් මෙන්න මේ ක්‍රමවලින් උපරිම හානියක්. ඒ කියන්නේ දැන් මේ පසුවස්සනු හානිය සිද්ධ වෙන අවස්ථා තියෙනවනේ අස්සන්න නෙලද්දී පරිහරණයේදී ප්‍රවාහනයේදී ගබඩා කිරීමෙන් ගෘහස්ත
සැකසුම් ක්‍රියාවලියේදී බෙදා හැරීමේදී මෙන්න මේ කියන ක්‍රමවලින් උපරිම හානියක් සිද්ධ වෙන්නේ මොන අවස්ථාවේදී කියලා අහුවොත් උපරිම හානියක් සිද්ධ වෙන්නේ ගබඩා කිරීමේදී. සාමාන්‍යයෙන් අස්වැන්න ලබා ගැනීමෙන් පසු, ඒ කියන්නේ අස්වැන්න ඇඹරීමෙන් පසු ආහාර සංචිත ලෙස හෝ ඊළඟ කන්නයට වගා කිරීමට අවශ්‍ය බීජ ලබා ගැනීමට ඒ ධාන්‍ය කෙටි කාලයකට හෝ දීර්ඝ කාලයකට ගබඩා කරනු ලබයි. දුර්වල ගබඩා යටිතල පහසුකම් මගින් වී හාල් වලට වැඩිපුර තෙතමනය උරා ගැනීම සිදුවේ. වැඩිපුර තෙතමනය සහිත සහල් පහසුවෙන් කෘමි පලිබෝධ අසාධනවලට ලක් වී අනතුරු ඒවා නරක කරන ශුද්ධජීවීන්ගේ ආක්‍රමණයටත් කෘන්තකයන් හා වෙනත් පලිබෝධකයන් සිදු කරන හානි වලටත් ලක් වේ. නිවැරදි ගබඩා යටිතල පහසුකම් සැපීමෙන් වී ඇඹරූ සහල් ගබඩා කිරීමේදී සිදුවන හානිය අවම කර වළක්වා ගත හැකිය. පාලනය කළ නොහැකි උෂ්ණත්වය වෙනස් වීම ගබඩා කරන ලද පළතුරු සහ එළවලු ශුද්ධජීවීන් මගින් වේගයෙන් නරක වීමට අනුබල දෙයි. පාලනය කළ නොහැකි උෂ්ණත්ව වෙනස් වීම ගබඩා කරන ලද පළතුරු සහ එළවලු ශුද්ධජීවීන් මගින් වේගයෙන් නරක වීමට අනුබල දෙයි. නරක වන වේගය අඩු කිරීම සඳහා පළතුරු සහ එළවලු නිවැරදි ශීත කළ කාමරවල ගබඩා කළ යුතු වේ. නිවැරදිව ශීත කළ කාමර තුල ගබඩා කරන්න ඕන. ගෘහස්ත පිරිසැකසුමේදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ ආහාර වර්ග ගෘහස්ත පරිරක්ෂණය සඳහා පහත් සඳහන් ක්‍රම අනුගමනය කරයි. නියමිත කාලයට පෙර අස්වනු නෙලීම නිසා පසු අස්වනු හානිය සිදුවිය හැකිය. වැරදි පරිහරණය හැසිරවීම ආදිය නිසා ගෘහස්ත පිරිසැකසුමේදී සිදුවන පසු අස්වනු හානිය පහත නිවැරදි ක්‍රියාමාර්ග මගින් අඩු කර ගන්න පුළුවන්. මේ ක්‍රියාමාර්ග තමයි නියමිත කාලයට අස්වනු නෙලීම, ශුද්ධජීවී අපවිත්‍ර වීම වළක්වා ගැනීමට සෞඛ්‍ය ආරක්ෂිත පරිහරණය, සුසු පරිදි ගබඩා කිරීම. කියන්නේ කෘමි හානි හා කෘන්තකයන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීමට තමයි මේ සුසු පරිදි ගබඩා කිරීම සිද්ධ කරන්නේ. වියලීම, වී සහල් සහ වෙනත් ධාන්‍ය වර්ග වියලීම සිද්ධ කරනවා. වියලීමෙන් පසු තාප ප්‍රතිකාරය වියලීමෙන් පසු ඒ වියලලත් ඊළඟට තාප ප්‍රතිකාරය කරන කොස් වගේ දේවල් වලට පැස්ටරීකරණය කිරීම. පැස්ටරීකරණය කරන්න කිරි. අධිශීත කිරීම. මාළු සහ මස් తాවකාලිකව ශීතකරණය අධිශීත කරන කොටසේ ගබඩා කිරීම සිද්ධ කරනවා. ශීත කිරීම. පළතුරු සහ එළවලු ආදී ශීතකරණයේ තැබීම. ලුණු දැමීම. දෙහිජා වගේ දේවල් අපි ලුණු දැමීම සිද්ධ කරනවා. ලුණු දමා වියලීම. ලුණු දමා වියලීම මාළු වගේ දේවල් වලට කරනවා. සීනි එකතු කිරීම. නිවෙස්වල සාදනු ලබන ජෑම් වගේ දේවල් වලට සීනි එකතු කිරීම සිද්ධ කරනවා. රසායනික ද්‍රව්‍ය භාවිතය. කියන්නේ අච්චාරු වර්ග. අපි විනාගිරි වගේ දේවල් දාලා අච්චාරු ಜಾති හදලා කල් තියා ගන්නවා. ඒක තමයි මෙතන කියන්නේ රසායනික ද්‍රව්‍ය භාවිතය. එතකොට ගෘහස්ත පිරිසැකසුමේදී සිදුවන පසුවස්වනු හානිය වළක්වන්න මේ වගේ ක්‍රියාමාර්ග අපිට ගන්න පුළුවන්. මොනවද මේ ක්‍රියාමාර්ග? නියමිත කාලයට අස්වනු නෙලීම, ශුද්ධජීවී අපවිත්‍ර වීම වළක්වා ගැනීමට සෞඛ්‍ය ආරක්ෂිතව පරිහරණය, සුසු පරිදි ගබඩා කිරීම, වියලීම, වියලීමෙන් පසු තාප ප්‍රතිකාරකය, පැස්ටරීකරණය කිරීම, අධිශීත කිරීම, ශීත කිරීම, ලුණු දැමීම, ලුණු දමා වියලීම, සීනි එකතු කිරීම සහ රසායනික ද්‍රව්‍ය භාවිතය. මෙන්න මේ වගේ ක්‍රම තමයි අපි අනුගමනය කරන්න ඕන නිවැරදි ක්‍රියාමාර්ග වෙන්නේ.